ගොඩක් දෙනා හොයන දෙයක් තමයි Binance එකේ ලිස්ට් කරන අලුත්ම ටෝකන්ස් ලිස්ට් වෙන්නත් කලින් කොහොමද අපි නොමිලේම ලබා ගන්න කියන එක ගැන. ඉතින් ඔයාලට මේ විදිහට නොමිලේම ලබා ගන්න පුළුවන් අවස්ථා ගොඩක් ගැන මේ වෙනකොට මගේ YouTube channel එකෙන් ගෙනල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේම Binance එකේ ලිස්ට් කරපු අලුත්ම ටෝකන් එක තමයි SOPON. එහෙම නැත්නම් මේක කෙටියෙන් හඳුන්වන්නේ SOP කියන නමින්. ඉතින් මෙන්න මේ ටෝකන් එක මේ වෙනකොටත් Binance එකේ ලිස්ට් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ SOP කියන ටෝකන් එකත් Binance users ලට 100%ක් නොමිලේම ලිස්ට් වෙන්නත් කලින් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ලබා දුන්නා. ඉතින් මගේ කමියුනිටි වල හිටපු අය නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉවෙන්ට් එකට සහභාගී වෙලා 100%ක් නොමිලේම මෙන්න මේ ටෝකන්ස් මේ වෙනකොටත් ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි කොහොමද නොමිලේම ලබා ගන්නෙ? ඒ තමයි මේ විදිහට අපිට SOP tokens නොමිලේම ලබා ගන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නේ Binance HODL airdrop event එක මාර්ගයෙන්. ඇත්තටම කිව්වොත් අපිට පුංචි ස්ටෙප් ටිකයි අපිට කරන්න තිබුණේ සතයක්වත් අමතර වියදමක් යන්නේ නැහැ. අපේ ළඟ තියෙන BNB coins එහෙම නැත්නම් Binance coins මාර්ගයෙන් තමයි මේ විදිහට Binance එකේ ලිස්ට් වෙන tokens ලිස්ට් වෙන්නත් කලින් නොමිලේම ලබා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ. හරි. ඉතින් ඔයත් කලබල වෙන්න එපා. ඔයාලට මෙච්චර දවසක් ඔයාලට මේක මිස් වුණා නම් මොකද මේ වීඩියෝ එකේදී මම හැම දෙයක් ගැනම මම ඔයාලට මුලින් ඉඳන් සරලවම කියලා දෙනවා. ඉතින් ඔයාලට කිසිම ට්‍රේඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට අමතර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ කියලා දෙන ස්ටෙප් ටික හරියට කරොත් ඔයාලට ලේසියෙන්ම පහසුවෙන්ම මෙන්න මේ වගේ Binance එකේ ලිස්ට් වෙන අලුත්ම tokens 100%ක් නොමිලේම ලිස්ට් වෙන්නත් කලින් ඔයාගේ Binance ගිණුමට නොමිලේම ලබා ගන්න පුළුවන්. හරි, අපි මුලින්ම බලමු මේ SOP එහෙම නැත්නම් SOPON කියන මෙන්න මේ token එකට අදාළ වැඩිදුර විස්තර කිහිපයක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ මාසේ, ඒ කියන්නේ 2025 පස්වෙනි මාසේ 14 වෙනිදා 2025 පස්වෙනි මාසේ 17 වෙනිදා වෙනකන් BNB simple earn වල subscribe කරපු අය වෙනුවෙන් තමයි මෙන්න මේ token එක 100%ක් නොමිලේම Binance users ල වෙනුවෙන් ලබා දුන්නේ. ඉතින් මේ token එකේ name එක SOPON කියලා තමයි හඳුන්වන්නේ. මේකේ කෙටි නම SOP කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ max token supply එක බිලියන 10ක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ max token supply එකෙන් 1.5%ක්ම Binance HODL airdrop event එක වෙනුවෙන් තමයි ඒ users ල වෙනුවෙන් තමයි ඔවුන් මේ විදිහට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක BNB chain එකේ වගේම එයාලගෙම තියෙන blockchain එකක් SOPON Explorer කියලා. ඉතින් මෙන්න මේ තියෙන blockchain වල run වෙන token එක. ඒ වගේම මේකේ තියෙන ප්‍රධානතම විශේෂත්වය තමයි එයාලගේ network එකේදී මෙන්න මේ token එකට අදාළව transaction කරද්දී zero fee. ඒ කියන්නේ fee එකක් සතයක්වත් කැපෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ පිළිබඳ වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම web page එකේ link එක දාලා තිනවා. එයාලගේ official website එකට log වුණාම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට ක්‍රිප්ටෝ සමාගම් ගොඩකින් මෙන්න මේ තියෙන ප්‍රොජෙක්ට් එකට බැක් කරනවා. අන්න ඒ නිසා ඉදිරියට මේ SOP එහෙම නැත්නම් SOPON කියන token එකට හොඳ price එකේ hype එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට තවත් වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන් විදිහට මේ හැම දෙයකම links මම මේ වීඩියෝ එකේ description එකේ හා first comment එකේ දාලා තියන්නම්. හරි. ඉතින් ඔයාලට මම කිව්වා මෙන්න මේ වගේ tokens 100%ක් නොමිලේම ලබා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ Binance HODL airdrop event එක හරහා. ඉතින් ඊටත් එහා තවත් events තියෙනවා. ඒ ගැන මම එකින් එක events ගැන මම ඔයාලට මගේ වීඩියෝස් වලින් දැනුවත් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට මේ විදිහට SOP tokens අපිට ලබා ගන්න අපිට අවස්ථාව ලබා දුන්නේ Binance HODL airdrop event එකෙන් කියලා කිව්වනේ. ඉතින් මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ළඟ BNB coins එහෙම නැත්නම් Binance coins තියාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම හැම වීඩියෝ එකකම මතක් කරනවා ඔයා Binance වල ඉන්වෙස්ට් කරනවා නම් ඔයාලා ට්‍රේඩ් කරලා ෆියුචර් ට්‍රේඩින් කරලා නිකරුණේ සල්ලි නැති කරගන්නේ නැතුව ස්පොට් එකේ BNB coins buy කරලා තියෙනවා නම් ඔයාට දවස ගානේ ඔයාට BNB ඔයාට ඉන්ට්‍රස්ට් එකක් විදියට ඒ කියන්නේ පොලියක් විදියට ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා මේ විදිහට simple earn කියන මෙන්න මේ simple earn section එකේ ඔයා මේ විදිහට stake කරනකොට ඔයාට වෙනමම මෙන්න මේ විදිහට Binance එකේ list වෙන coins එහෙම නැත්නම් tokens 100%ක් නොමිලේම list වෙන්නත් කලින් ඔයාගේ Binance ගිණුමට ලබා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් step by step කොහොමද ඔයා ළඟ තියෙන BNB coins Binance simple earn වල stake කරන්න කියලා. නැති home page එකට log වුණාම මේ විදිහට search bar එකක් පේනවා. මේ search bar එකේ ඔයා search කරන්න ඕන simple earn කියලා. ඉතින් මේ විදිහට search කරද්දි setting එකක් ඔයාට එවි simple earn යටතේ ඔයා අන්නේ setting එකට එකපාරක් touch කරන්න. touch කරාම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාට පේන ඇති නැවතත් search bar එකක් තියෙනවා. ඔයා මෙතනින් නැවතත් BNB කියලා search කරන්න. search කරාම BNB වලට අදාළ setting එක ඇවිල්ලා තියෙනවා. ඔයා අන්නේ කුඩ එකපාරක් මේ විදිහට touch කරන්න. මේ විදිහට touch කරාම ඔයා මේ විදිහට ඇතුළට එවි. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා BNB අපිට ලොක් කරන්න පුළුවන් කාල සීමාවට ලැබෙන ඉන්ට්‍රස්ට් එකත් එක්ක මේ විදිහට settings පෙන්නනවා. දවස් 30ට
100.28ක් දවස් 60 100.03.4 මේ විදිහට පෙන්නනවා. ඒ වගේම ඔයාලට පේන ඇති ෆ්ලෙක්සිබල් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට පුළුවන් අපි සබ්ස්ක්‍රයිබ් කරන එහෙම නැත්නම් ලොක් කරන BNB ප්‍රමාණය අපිට රිඩීම් කරගන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඔටෝ සබ්ස්ක්‍රයිබ් කියලා තියෙනවා මේ විදිහට සෙටින් එක. ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඒ කියන්නේ අපේ Binance Spot Wallet එකේ BNB එහෙම නැත්නම් Binance Coins තියෙනවා නම් ඔටෝම සිම්පල් earn වලට සබ්ස්ක්‍රයිබ් වෙනවා. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් එහෙම කරගන්න. ඔයාලට පුළුවන් මේ ටික එක මේ විදිහට දාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කාල සීමාව, ඒ කියන්නේ ඔයා ලොක් කරලා තියන්න අවශ්‍ය කාල සීමාව මෙතනින් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් කොච්චර BNB ප්‍රමාණයක් ඔයා මේක වෙනුවෙන් වැය කරනවද කියලා මෙතනින් සිලෙක්ට් කරන්න. ඉතින් මම සම්පූර්ණ මගේ ස්පොට් වොලට් එකේ තියෙන BNB ප්‍රමාණය යූස් කරනවා. ඒ නිසා මම මේ විදිහට max කියන කොටින් මේ විදිහට ටච් කරනවා. ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් පහළ පෙන්නනවා confirm කියලා ටැබ් එක. මේ ටැබ් එකට මම මේ විදිහට ටච් කරනවා. ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වෙලාවේ subscription successful කියලා වැටුණා. හරි. ඒ කියන්නේ දැන් මම Binance එකේ BNB hold කරලා තියෙන්නේ. ඉතින් දැන් මට Binance එකෙන් දවස ගානේ BNB interest එකක් විදියට, ඒ කියන්නේ පොලියක් විදියට දවස ගානේ මට හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි මට Binance එකට අලුතෙන්ම ලිස්ට් වෙන coin airdrop එකක් විදියට හම්බෙනවා. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න ඔයා වැඩියෙන් මේ විදියට BNB stake කරන්න ඔයාට ලැබෙන interest එක, ඒ කියන්නේ ඔයාට ලැබෙන පොලිය වැඩි. ඒ විතරක් නෙමෙයි ඔයාට airdrop මගින් ලැබෙන reward එකත් වැඩි. ඉතින් මේ වීඩියෝ කරන වගේ තියෙන අදහස මොකද? අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් ඉදිරියට දාගෙන යන්න. ශාක් බොයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.